hello welcome to my channel. කොහොමද ඉතින් යාළුවනේ ඔයාලට මම අද අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. මම අද ඔයාලා එක්ක මම පාවිච්චි කරපු ස්කින් කෙයාර් ප්‍රොඩක්ට් එතකොට මම කොන්නෙට පාවිච්චි කරපු දේවල් ඒ දේවල් ගැන රිවිව් එකක් අරගෙන තමයි අද ආවේ. මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙයි කියලා. අපි එහෙනම් යමු වීඩියෝ එකට. හරි ළමයි මම ඉස්සෙල්ලම ඔයාලට කියන්නම් මම මුලින් පාවිච්චි කරපු දේවල් මූණට පාවිච්චි කරපු දේවල් සහ බොඩි ලෝෂන් ඒ දේවල් මම ඉස්සෙල්ලම කියලා ඉන්නම් මම කලින් පාවිච්චි කරපු දේවල් ඊට පස්සේ මම ඔයාලට කියන්නම් මම මේ වෙද්දි දැනට පාවිච්චි කරන දේවල් ඒකෙන් ඉස්සෙල්ලම මම පස්සේ කියන්නම් මම කොන්ඩේට මොනවද පාවිච්චි කරේ කියලා මම දැනට ඉස්සෙල්ල කියලා ඉන්නම් මම ඉස්සෙල්ලම විව් එක තමයි පාවිච්චි කරේ ළමයි. මම මේ විව් එක පාවිච්චි කරේ ඒකත් එක්ක මේකේ සීරම් එකත් පාවිච්චි කරා. මුලදී මම මගේ මූණේ ගොඩක් පිම්පල් තිබ්බ කියලා මම කිව්වනේ. ඇත්තටම මේකට පළවෙනි පාර පිම්පල් අඩු වුණා. හරිද ළමයි? ඊට පස්සේ දෙවෙනි පාර ගත්තා. ඊට පස්සේ ආයෙ ටිකක් පිම්පල් දාන්න ගත්තා. මම ඉතින් ඒක නැවතුවා ඊට පස්සේ මෙහෙමනේ ළමයි. මගේ ස්කින් ටයිප් එක ඔයිලි ස්කින් එකක්. එතකොට මගේ ස්කින් ටයිප් එකට හරියන එක නෙමෙයි තව කෙනෙක්ගේ ස්කින් ටයිප් එකට හරියන්නේ. ඉතින් මට මේක මුලදී හරි ගියාට පස්සේ මේක හරි ගියේ නෑ. මං ඉතින් ඊට පස්සේ ඒක මාරු කරා. ඊට පස්සේ මම පාවිච්චි කළේ මේ හිමාලයා එකේ මේ නැචරල් ග්ලෝ ක්‍රීම් එක. මේක නම් ඇත්තටම ගොඩක් හොඳයි. මේක 630යි වෙන්නේ. එතකොට මේ විව් එක මේක 530යි. ඇත්තටම විව් එක මුලදී හරි ගියාට ළමයි පස්සේ මගේ ස්කින් එක අවුල් ගියා. මේ සීරම් එක 1200යි ළමයි. මේක නම් ඇත්තටම හොඳයි. හරිද? ඊට පස්සේ මං කෝනේ මගේ මූණේ ගොඩක් පිම්පල් තිබ්බා. මේක පාවිච්චි කරා. මේක ඉවර වෙනකම් පාවිච්චි කරා. ඊට පස්සේ මම දන්නේ ආන්ටි කෙනෙක් කිව්වා පිම්පල් වලට හරියනවා මේ අර නේචර් සීක්‍රට් එකේ ෆේස් වොෂ් එක කියලා. මම දැනට පාවිච්චි කරන්නේත් ඒක. මේ ෆේස් වොෂ් එක තමයි මම දැනට පාවිච්චි කරන්නේත්. මං කලින් මට කිව්වා හින්දා මං ඒකේ පොඩි එකක් අරන් පාවිච්චි කරලා බැලුවා ළමයි. නේචර් සීක්‍රට් එකේ ෆේස් වොෂ් මම මේ පාවිච්චි කරලා ඉවර වෙන්නේ ඒවා. ඇත්තටම මේක පිම්පල් වලට බෙස්ට්. මේකට නම් 10න් 10 මාක්ස් දෙන්න පුළුවන්. ඔයාලටත් ඔයිලි ස්කින් එකක් නම් තියෙන්නේ අනිවාර්යෙන් මේක පාවිච්චි කරලා බලන්න ළමයි. මේක වැඩි ගාණක් එන්නේ මේක වෙන්නේ 195යි. ඒක තමයි මම පිම්පල් වලට පාවිච්චි කරේ. ඇත්තටම මේක මාරම හොඳ ප්‍රොඩක්ට් එකක්. ඔයාලත් මේක පාවිච්චි කරලා බලන්න පිම්පල් තියෙනවා නම්. ඒ දේවල් තමයි ළමයි මම ක්‍රීම් නම් වැඩි පාවිච්චි කරන්නේ නැහැ. මේ ඇලෝ ජෙල් එක පාවිච්චි කරනවා. මේක නම් මම ගොඩක් දුරට ෆේස් පැක් හදද්දී දාන තමයි මේක තියන් ඉන්නේ. ඊට අමතරව නම් මම වෙන මොනවත් මුන්ට ගන්න කලින් දේවල් දැනට මම පාවිච්චි කරනවා නේචර් සීක්‍රට් එකේ මේ ෆේස් වොෂ් එකයි ඒක ක්ලෙන්සර් එකයි ඒකෙම ඇලෝවේරා එකයි acne clear and skin brightening double action gel එකයි මේ දේවල් තමයි මම දැනට පාවිච්චි කරන්නේ. ඊට අමතරව මම face pack පාවිච්චි කරනවා. ඒ කියන්නේ සුදු හඳුන්, එතකොට වැල්මි, කස්තුරි කහ, කඩල පිටි, මුල්තානි මිටි ඒ වගේ දේවල් වලින් තමයි මම face pack හදන්නේ. ඊට අමතරව හරි ළමයි ඊළඟට මම ඔයාලට කියන්නම් මම පාවිච්චි කරන බොඩි ලෝෂන් එක මොකක්ද කියලා. මම මේක කලින් පාවිච්චි කරා. මේක නම් මාර හොඳයි. මේක ඉවර වෙලා මම මේක කපලා ගත්තා. දැනට මම පාවිච්චි කරන්නේ ෂෙලෝ එකේ
බොඩි ලෝෂන් එකක්. ඒකත් ඇත්තටම මාර හොඳයි. ඊට පස්සේ මේ තියෙන්නේ මේ බේබි ක්‍රීම් එකක්. මේක මාර සුවඳයි ළමයි. ඒකේ මම මේක අරගත්තේ. මේක නම් දැන් ඉවර වෙන්නත් ගිහිල්ලා. පෙයාස් එකේ රත්මල් බේබි ක්‍රීම් එක. මේක ඇත්තටම මාර සුවඳයි. ඊට පස්සේ මම මේ ඕනිකලොන් එක තමයි පාවිච්චි කරන්නේ. මේකත් මාර සුවඳයි ළමයි. මම මේ ඕඩිකොලොන් වලට විටමින් E දාලා පාවිච්චි කරනවා. මේකට නම් දැම්මේ නැහැ. මම දැනට මේක පාවිච්චි කරන්නේ. මම සමහර දවස් වලට ඕඩිකොලොන් වලට විටමින් E දාලා තමයි පාවිච්චි කරන්නේ. ඊළඟට මම ඔයාලට කියන්නම් මේ තියෙන මේ එන්චාන්ටර් ෂෝවර් ජෙල් එක. ඇත්තටම මේක මාර සුවඳයි. මේකත් මම පාවිච්චි කරනවා. ඊළඟට මම ඔයාලට කියන්නම් මම පාවිච්චි කොණ්ඩේට මොනවද පාවිච්චි කරන්න කියලා. මෙන්න මේ ෂැම්පු එක තමයි ළමයි මම දැනට කොණ්ඩේට පාවිච්චි කරන්නේ. මේ ෂැම්පු එකයි මේකේ කන්ඩිෂනර් එකයි මේ දෙකම ඇත්තටම මාර හොඳයි. මම ඊට කලින් මේ හර්බ් ලයින් එකේ මේ සැෂේ දෙකක් ගෙනල්ලා හරියනවද බලන්න මේ දෙක පාවිච්චි කරලා බැලුවා. ඇත්තටම මේ දෙකත් හොඳයි. නරකමත් නෑ. ඒ වුණාට ළමයි මේක තරම් මේ ෂැම්පු එකයි මේකේ කන්ඩිෂනර් එකයි තරම් වෙන ෂැම්පු එකක් නම් මට සෙට් වුණේ නෑ. ළමයි කියන්න බැරි වුණා. මෙන්න මේ ෂැම්පු එක මේක නම් දැන් ඉවරයි. පර්ට් ප්ලස් එකක්. මේක මෙහෙ තියද කියලා නම් මම දන්නේ. මට මේක රටින් හම්බුනේ. මේ ෂැම්පු එක නම් ඇත්තටම මාර හොඳයි. hair growth එකට එතකොට hair fall problem වලට ඒ හැම දෙයකටම මේ ෂැම්පු එක හොඳයි. මේක මෙහෙ තියද කියලා නම් ඇත්තටම දන්නේ නැහැ. මේකෙන් පස්සේ මට හරි ගිය එකම ෂැම්පු එක තමයි මේ ෂෙලෝ එකේ කිං කොකනට් ෂැම්පු එකයි ඒ කන්ඩිෂනර් එකයි. ඊට පස්සේ ළමයි ඔය කට්ටිය කියනනේ වත්තිකායකට කොණ්ඩේ හොඳට වැවෙනවා කියලා. ඉතින් මම ඒකින්ද මේ වත්තිකා එක ගත්තා. මේක ස්ටිකර් කරන්නේ නැහැ. මේක ගණන් ගන්න එපා. මේ වත්තික ෂැම්පු එක ගත්ත මං. ඒ වුණාට මේක හරියන්නේ නැහැ. මගේ කොණ්ඩේ යන්න ගත්තා. ඉතින් ඒකින්ද මම මේක ගන්න එක නතර කරා. ඇත්තටම දවස් 3ක් වගේ තමයි පාවිච්චි කරේ. ඊට පස්සේ මම එහෙම මේක නතර කරා. මේක නම් ටිකක් මිලයි. මේක 2000 ගාණක් වෙනවා. ඒ වුණාට ඉතින් මගේ කොණ්ඩේ යන්න ගත්තා. හින්දා මම මේක නතර කරා. මන් දන්නේ ඒක වෙන අයට කොහොමද කියලා. මට නම් මේක හරි ගියේ නෑ ළමයි. ඊළඟට මේ තියෙන මම පාවිච්චි කරන hair toner දෙක. මේක නම් මම ගෙදරම හදාගන්නේ. මේක ඇවිල්ලා හදන්නේ වදමල් වලිනුයි රටලූණු වල පොතු වලිනුයි. මේක කරාබුනටි toner එක. මේක තමයි ෆ්‍රිජ් එකේ තියාගෙන අපිට පාවිච්චි කරන්න පුළුවන්. මේ දැනුත් මම ෆ්‍රිජ් එකේ තිබිලා මේක ඔයාලට පෙන්වන්න ඕන හින්දා මම අරගෙන ආවේ. මම ඊළඟ වීඩියෝ එකෙන් අරගෙන එන්නම් මේ දෙක අපි හදාගන්නේ කොහොමද කියලා. ඇත්තටම මේ දෙක මාර හොඳයි. කොණ්ඩේ යනවට කොණ්ඩේ කළු වෙන්න ඒ වගේ දේවල් වලට මේ ටෝනර් දෙක ගොඩක්ම හොඳයි. ඊළඟට ළමයි මේ තියෙන්නේ hand cream එක. මේක නම් මම ඔන්ලයින් ගෙන්න ගත්තේ. මේ දැන් දෙකක්ම ඉවරයි. මේ මම පාවිච්චි කරන්න ගත්ත තුන්වෙනි එක. තව දෙකක් තියෙනවා. මේක මේ අපේ අත් කළු වෙනවට ඒ වගේ දේවල් වලට මේ hand cream එක හොඳයි. ඇත්තටම මේක මාරු සුවඳයි ළමයි. මේක ඔන්ලයින් ෂොප් වල තියෙනව ගන්න. මාර හොඳයි ඒකත්. දැනට මම පාවිච්චි කරන්නේ මේක. මේ පැක් එකම උනේ 990යි. ක්‍රීම් 5ක් තියෙනවා. ඔයාලත් මේක try කරලා බලන්න. හරි. ඊළඟට මේක මගේ perfume එක. තව එකක් තියෙනවා මේ pen එක. මේකත් මාර සුවඳයි. මේක ගොඩක් සුවඳයි. මේකත් සුවඳයි ළමයි. මේකේ ස්ටිකර් එක මං ගැලෙව්වා.
මේක කොච්චරක් ඉවර වෙලාද කියලා පේන්නේ නැති නිසා මේක මං ගත්තේ දෙසැම්බර් වල. ඒ වුණාට තාම මේ චුට්ටයි ඉවර වෙලා තියෙන්නේ. මං දවස් ගානක් මේක යූස් කරනවා. ටික ඉවර වෙලා නැහැ. මේක ෂෝයි. මේකත් මං ඔන්ලයින් ගත්තේ. ඒක 1300 ගාණක් හරි 500 ගාණක් හරි වුණා. මට හරියටම මතක නැහැ ළමයි. ඔන්න ඔය දේවල් තමයි මම පාවිච්චි කරන්නේ. ඔයාලත් try කරලා බලන්න. ඉතින් මේ ඔයාලා එක එක්කෙනාගේ ස්කින් ටයිප් එකත් එක්ක ගැලපෙන දේවල් තියෙනවනේ. ඉතින් මං මේ vlog එකෙන් ගෙනාවේ මං පාවිච්චි කරපු දේවල් වල review එකක්. එහෙනම් මං ඊළඟට මේ ටෝනර්ස් දෙක හදාගන්න vlog එක අරගෙන එන්නම් කොහොමද හදාගන්නේ කියලා. ඊළඟ vlog එකෙන් හම්බෙමු. ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න. bye bye. ආ ළමයි channel එකත් subscribe කරන්න.